මම ඔය කියන මංජිතගේ ෆොටෝ එකක් පෙන්නුවොත් ඔයාලට අඳුර ගන්න පුළුවන්ද? අපොයි පුළුවන්. ආපිකෝ නෙක්ස්ට් ජෙන් තප්පර ගානෙන් නින්දට වැටෙන්න. මම මුලින්ම ඔයගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා මේ වෙච්ච දෙයට. I'm really very sorry. අපේ දුව ගැන තාමත් කිසිම ආරංචියක් නැහැ මැඩම්. මැඩම්ලගේ පැත්තෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ. අනේ නෑ මිසස් ජයනාත්. අපි මේ ප්‍රශ්නෙට පුළුවන් තරම් ඉන්වෝල්ව් වෙලා ඉන්නේ. ඒක නිසා පොලිස් ඔෆිසර්ස්ලාත් මේක ගැන වැඩිපුර හොයනවා. මේ මට දැනගන්න පුළුවන්ද මේ ප්‍රශ්නේදී අපි නොදන්න ඔයාලා විතරක් දන්න මොන හරි දෙයක් තියෙනවද කියලා? දැන් ඔය ගමන ගැන නම් කියන්න තියෙන්නේ මැඩම් මේක තන්නේ කරම රැවටීමක් කියලා විතරයි. හැබැයි ඔය මංජිත කියන හාදියයි අපේ දුවයි අතරේ මේ බොහොම දුරදිග ගියේ හිතවත්කමක් තිබුණ බව නම් අපිට ආරංචි වුණා. මංජිතත් එක්ක? ඔව්. මිස්ටර් ජයනාත් හිතෙන්නේ නැද්ද නිම්නාවි මංජිත කියලා පටලවාගෙන වෙන කෙනෙක් එක්ක මොකක් හරි සම්බන්ධයක් පවත්වනවා කියලා? මොකද්ද? නෑ මං කියන්නේ අපිට මේ දැනගන්න තියෙන දේවල් වල පොඩි හිම පරස්පර භාවයක් තියෙනවා. මොනවද මේ කියන්නේ? අපේ දුව ගැන තොරතුරක් හොයාගන්නාම මොනවද මේ කියන කතා? එහෙම වැරදි වෙනවද මිනිස්සුන්ට? අපේ දුව එච්චර මෝඩද? අනේ නෑ මිසස් ජයනාත් මං හැම දෙයක් නෙමෙයි කිව්වේ. ඇත්තටම මම මේ කියන හැම දෙයකටම හේතුවක් තියෙනවා. අපිට තියෙන මේ හැම ප්‍රශ්නෙම හරියට විසඳ ගන්නකම් අපිට නිම්නාවිව හොයාගන්න ක්‍රමයක් නෑ. අනිත් එක ඕගලන්ට හොඳටම විශ්වාසය නම් ඔය මංජිතත් එක්ක තමයි නිම්නාවිට සම්බන්ධයක් තිබුණේ කියලා ඒක අපිට හරි වැදගත්. අපිට පුළුවන් මංජිතගෙන් ප්‍රශ්න කරන්න. දැන් අපි එපා කියලා තියෙද්දිත් ඇයි අපේ ළමයාගේ ට්‍රාන්ස්පෝර්ට් එකට මංජිතවම දාන්නේ? ඒක නම් මෙහෙමයි මිස්ටර් ජයනාත්. ඇත්තටම ඕගොල්ලෝ අපිට කතා කරලා කම්ප්ලේන් කරනකම් අපි දැනගෙන හිටියේ නෑ නිම්නාවිට මේ ඔෆිස් එකෙන් එහෙම ට්‍රාන්ස්පෝර්ට් එකක් ඇරේන්ජ් කරලා තියෙනවා කියලා. ඇත්තම කියනවා නම් මේ ඔෆිස් එකේ නිම්නාවිට වඩා උඩ පෝස්ට් වල ඉන්න අයටවත් අපි එහෙම ට්‍රාන්ස්පෝර්ට් ඇරේන්ජ් කරන්නේ නෑ. ඒ වුණාට ඉතින් අපේ ළමයාව ගෙනියන්න හැමදාම ওই මංජිත කියන හදේ වාහනයක් කරන් ආවා. දවසක් පාරේදී රණ්ඩු වෙලා ඇඳුනුත් ඉරාගෙන ගෙදරට ගෙනල්ලා ඇරලුවා. ඒ හැම දෙයකටම කියන්න හේතු දෙන්නටම තිබුණා. මම ඔය කියන මංජිතගේ ෆොටෝ එකක් පෙන්නුවොත් ඔයාලට අඳුර ගන්න පුළුවන්ද? අපොයි පුළුවන්. මේක බලන්න. ඔයිනේ. හරි. ඕගොල්ලෝ නීතිය පැත්තෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න. අපිත් අපේ ඔෆිස් එක පැත්තෙන් මේ මිනිස්සුව හොයාගන්න පුළුවන් හැම දෙයක්ම අපි කරන්න. මේකෙදි මමවත් ඩඩාවත් ෆේවරේෂන් කරන්නේ නැහැ. ඕගොල්ලෝ කියන විදිහට මංජිත නෙමෙයි මේක මගේ මල්ලි කරලා තිබ්බත් අපි ආගේ පැත්ත ගන්නෙ නැහැ. මොකද ඩඩයි මමයි දෙන්නම ඉන්නේ ස්ථාවරේ තමයි වැරද්ද කියන්නේ වැරද්දමයි. දැන් ඉතින් අපි අදත් ආවේ ඔය බණ ටික අහලා යන්නද? මෙහෙමයි මිසස් ජයනාත්. ඇත්තටම කම්පැනි එක පැත්තෙන් ඇක්ෂන් එකක් ගන්න අවශ්‍යම තොරතුරු ටිකක් අද මට තහවුරු වුණා. ඒ නිසා මට පොඩි ටයිම් එකක් දෙන්න. එතකොට ඉතින් වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා තියෙයි. විශාල පොඩ්ඩක් ඉන්නකෝ. අපි මේ මොකද්ද මේ කියන්නේ කියලා අහලෙමුකෝ. දැන් මෙහෙමයි මිසස් ජයනාත්. මෙතන ප්‍රශ්නයක් වෙලා තියුණට ඔයාලගේ ළමයාව හොයාගන්න යන ටයිම් එක කොහොමත් යනවා. ඒ නිසා නිකන් කලබල වෙලා අපි තව ප්‍රශ්න වැඩි කරන්න නැතුව පොඩ්ඩක් ඉවසීමෙන් ඉමු කියලායි මම කියන්නේ. විශාකා අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ වේදනාව මේ නෝනට තේරෙන්නේ නැතිනේ. අපි දැන් දවස් 3ක් තිස්සේ පිස්සු වගේ මේ ළමයා හොයන්නේ. ඒ නිසා නෝනලට කරන්න පුළුවන් උපරිම දෙයක් කරන්න. මට තේරෙනවා මිස්ටර්.